ඔන්න එකොමත් එක කාලෙක එක්තරා ගමක සුනිල් සුනීතා නමින් යුවලක් ජීවත් වුණා. සුනිල්ගේ රස්සාව වුණේ දර කපලා ඒ දරවලින් ලීබඩු හදලා නගරයට ගෙනහින් විකුණන එක. සුනිල් කියන්නේ එයාට ලැබෙන පොඩි ගාණකින් වුණත් අනිත් අයට උදව් කරන කෙනෙක්. සුනිල් ගාව පොරවක් තිබුණා. ඒක එයාට ලැබුණේ එයාගේ මුතුන් මිත්තන්ගෙන්. ඒකෙන් මොන දේ කළත් වාසනාව පෑදෙනවා කියලා එයා හිතනවා. සුනීතා මං ගස් කපන්න කැලේට යනවා. ඔයා පරිස්සමෙන් ගෙදර ඉන්න. තව කොච්චර කාලෙකට මේ පරණ පොරව තියාගෙන වැඩ කරනවද? මේක මගේ පරම්පරාවෙන් එන එකක්. මේක මගේ වාසනාව කියලා මං හිතාගෙන ඉන්නේ. ඔයා කියනවා අලුත් එකක් ගන්න කියලා. මේකෙන් මට කිසිම කරදරයක් වෙලා නැහැ. මගේ මුතුන් මිත්තෝ ගැන හිතාගෙන තමා මම මේකෙන් වැඩ කරන්නේ. මේ පරණ පොරවෙන් ඔයා කොහොමද ගස් කපන්නේ? ඇයි බැරි? මෙච්චර කාලයක් මේකෙන් ගස් කපලා තමා මම ඔයාලට කන්න බොන්න දුන්නේ. මේ පොරවෙන් පාරවල් 4ක් දුන්නොත් ඇති. ගහ බිමටම සමතලා වෙයි. හරි හරි. මේ පොරව ගැන කියවන්න ගත්තොත් ඔයා නවත්තන එකක් නෑ. දැන් ඔයා යන්න. හරි මං යන්නම්. අර පාරේ ඉන්න බල්ලට කන්න දාන්න. අපිට කන්නවත් කැම නෑ. බල්ලට කන්න දෙන්නලු. සත්තුන්ට කතා කරන්න බෑනේ. අපි තමයි යාලට කන්න දෙන්න ඕන. හරි මට පරක් වෙනවා. මං ගිහින් එන්නම්. ඉතින් එහෙම කියලා සුනිල් කැලේට ගියා. එයා ගඟක් ළඟ තියෙන ලොකු ගහක් දකිනවා. මේක ලොකු ගහක් නේ. මේක කැපුවොත් ලොකු ගාණක් ලැබෙයි. ඉතින් ඊට පස්සේ සුනිල් ඒ ගහ කපන්න පටන් ගත්තා. ගහ කපන අතරතුර ඒ පොරව සුනිල්ගේ අතින් ගිලිහිලා වතුරට වැටුණා. අනේ දෙවියනේ මගේ පොරව වතුරට වැටුණානේ. මං දැන් මොනවද කරන්නේ? ඉතින් සුනිල් ඒ විදිහට දුක් වෙමින් හිටියා. එතකොට ඒ ගඟ ඇතුලෙන් දේවතාවියක් එළියට ආවා. පුතේ මොනවද ඔයාගේ ගැටලුව? ඇයි ඔයා දුකින් ඉන්නේ? මං ගහ කපනකොට අත ලිස්සිලා පොරව වතුරට වැටුණා. ඉතින් පොරව වැටුණා කියලා ඔයා ඇයි මෙච්චර දුක් වෙන්නේ? මේ පොරව මගේ මුතුන් මිත්තන්ගෙන් ලැබුණු එකක්. මේක මට පරම්පරාවෙන් ලැබුණු තෑග්ගක්. දැන් මේක වතුරට වැටුණා. මම මෙච්චර කාලයක් මේක පරිස්සම් කළා. ඒත් අද මේක වතුරට වැටුණානේ. ඒක නැති වුණාම මොකද? ඔයා අලුතින් එකක් හදාගන්න. මට ගෙදරට ඉස්සතින් යන්න බෑ. මම මේ ගහ කපලා ඒක විකුණලා ඒ සල්ලි වලින් තමයි මගේ දරුපෝල බයා ගන්න ඕන. දුප්පත් අයට උදව් කරන්න ඕන. ඒත් අද ඒක වෙන එකක් නෑ. පව්වර පාල මං එනකම් බලන් ඇති. පාල කියන්නේ කවුද? පාල කියන්නේ ආබාධිත කෙනෙක්. එයාට රස්සාවකට යන්න බෑ. එයාගේ පවුල බලාගන්න බෑ කියලා එයා දුක් වෙනවා. මං හිතුවේ අද ලැබෙන ආදායමෙන් එයාට ගාණක් දෙන්න. ඒත් දැන් මට මුකුත්ම කරන්න බෑ. හරි මං ඔයාට උදව් කරන්නම්. හරි ඔයා කවුද? ඔයා මොකටද මෙහි ආවේ? මං තමයි ජල දේවතාවිය. මං ඉන්නේ මේ වතුරේ. ඔයාගේ පොරව වතුරට වැටුණු නිසා කාගෙද කියලා බලන්න මං ආවේ. ඒත් ඔයා මෙතන අඬන්න ඉන්නවා. හරි මට උදව්වක් කරන්නකෝ. මට මගේ පොරව අරගෙන දෙන්නකෝ. ඉතින් ජල දේවතාවිය සුනිල් හොඳ කෙනෙක්ද කියලා පරීක්ෂා කරලා බලන්න හිතුවා. ඉතින් ජල දේවතාවිය රිදී පොරවක් අරගෙන ආවා. සුනිල් මේ තියෙන්නේ ඔයාගේ පොරව. මේක අරගෙන යන්න. මේක මගේ පොරව නෙවෙයි. මේක රිදී පොරවක්. මගේ එක සාමාන්‍ය පොරවක්. මට මගේ එක ගෙනත් දෙන්න. ඉතින් ඊට පස්සේ ජල දේවතාවිය රත්රන් පොරවක් අරගෙන ආවා. පුතේ මේ තියෙන්නේ ඔයාගේ පොරව. මේක මගේ පොරව නෙවෙයි. මගේ පොරව සාමාන්‍ය පොරවක්. ඒත් මේක රත්තරන් පොරවක් නේ. මේක ඔයාගේ නෝනට කමක් නෑ. මේක අරගන්න. පරණකින් කොච්චර කාලයක් නම් වැඩ කරන්නද? කොච්චර වටින පොරවක් වුණත් මට වටින්නේ මගේ පරණ පොරව. කරුණා කරලා මට ඒක ගෙනත් දෙන්න. හරි මං ගිහින් බලන්නම්. ඉතින් ඊට පස්සේ ජල දේවතාවිය ගඟ ඇතුළට ගිහින් සුනිල්ගේ පරණ පොරව අරගෙන ආවා. දරුවෝ මං රිදී පොරවක් අරගෙන ආවා. ඒක ඔයා බාරගත්තේ නැහැ. රත්රන් පොරවක් අරගෙනත් ආවා. ඒත් ඔයා ඒක බාරගත්තේ නැහැ. ඔයාගේ අවංකකමට
මං ඔයාට ඔය රිදී පොරවයි රත්තරන් පොරවයි ඔයාට තෑග්ගක් විදිහට දෙනවා. ඔයාගේ පොරවත් එක්ක මේ දෙකම අරගෙන යන්න. සතුටින් ඉන්න. දුප්පත් අයට තව තවත් උදව් කරන්න. ගොඩක් ස්තුතියි ජලදේවතාවේනි. ඔබතුමිය මං ගැන තිබූ විශ්වාසය මම රකිනවා. මං දුප්පත් අයට උදව් කරනවා. ඉතින් එහෙම කියලා සුනිල්ගේ පොරවන් තුනම අරගෙන ගෙදර ආවා. ඉතින් සුනිල් වෙච්ච හැමදේම එයාගේ බිරිඳට කියනවා. මහත්තයා ඔය ඇත්තටම ජලදේවතාවේ ඇස් දෙකින්ම දැක්කද? ඔව් මම මගේ ඇස් දෙකටම දැක්කා. මෙච්චර කාලයක් ඒ ගංග පැත්තේ තමා මං ගස් කපාගෙන හිටියේ. මම මෙච්චර කාලයකට ඒක දැක්කේ නෑ. අද මගේ පොරව වතුරට වැටුණා. එතකොට අර ජලදේවතාවේ මගේ අවංකකමට මට මේක තෑග්ගක් හැටියට දුන්නේ. මේක දෙවියෝ දීපු වරමක්. ඒක තමා කියන්නේ අපිට පුළුවන් විදිහට අනිත් අයට උදව් කරන්න ඕන. මගේ හොඳ ගතිගුණ නිසා තමා අද මට මේක ලැබුණේ. අපිට අමාරු කාලෙදිත් ඔයා අනිත් අයට උදව් කළා. ඒ විදිහට ඔයා කරපු පින්නතේ වැඩ නිසා තමයි අද අපිට මේ වගේ තෑග්ගක් ලැබුණේ. ඉතින් එදා ඉඳන් සුනිල් මොන වැඩේ කළත් ඒකෙන් එයාට හොඳක් තමා සිද්ධ වුණේ. ඉතින් එයා තව තවත් දුප්පත් අයට උදව් කරන්න පටන් ගත්තා. ඉතින් මේ කාරණාව ගම පුරාම පැතිරුණා. ඒ ගමේ ඉන්න රත්නේ මේ කාරණාව දැනගත්තා. අර සුනිල්ටම ලැබුණා නම් මට නොලැබී තියෙයිද? මං ගිහින් ගහ කපලා ජලදේවතාවේ එළියට ආවට පස්සේ තරන් පොරකුයි රිදී පොරකුයි අරගන්නවා. ඉතින් රත්නේ අර ගඟ ළඟට ගිහින් එයාගේ අතේ තිබුණු පොරව වතුරට දැම්මා. ඊට පස්සේ බොරුවට දුකින් ඉන්නවා වගේ රඟපෑවා. එතකොට තමා ජලදේවතාවි එළියට ආවේ. රත්නේ ඔයා මොකටද දුකින් ඉන්නේ? මං දර කපන්න කැලේට ආවා. මගේ පොරව වතුරට වැටුණා. ඒ නිසයි මං දුකින් ඉන්නේ. දුක් වෙන්න එපා. මං ඔයාට ඔයාගේ පොරව අරගෙන දෙන්නම්. එතකොට ජලදේවතාවිය රත්රන් පොරවක් මුලින්ම අරගෙන ආවා. ඒ පොරව දැකලා රත්නේ තණ්හාවෙන් ඔව් මේක මගේ පොරව තමා. ඉක්මනට මේක මට දෙන්න. එතකොට ජලදේවතාවියට තරහක් ඇති වුණා. මොනවද මේ කියන්නේ? මේ ඔයාගේ පොරවද? මං ආව පරීක්ෂා කරන්න තමා මේ පොරව පෙන්නුවේ. මේ මගේ පොරව. ඔයා බොරු කිව්ව නිසා ඔයාගේ පොරවත් ඔයාට ලැබෙන්නේ නැහැ. දැන්ම මෙතනින් යනවා. නැත්නම් මං ඔයාට දඬුවම් කරනවා. ඔබතුමිය අර සුනිල්ට රත්රන් පොරවක් දුන්නනේ. ඒත් මට ඇයි දෙන්නේ නැත්තේ? ඔයා අනුන්ගේ දේවල් වලට ආශා කරන කෙනෙක්. ඒත් සුනිල් එහෙම කෙනෙක් නෙවෙයි. එයා අනිත් අයට උදව් කරන කෙනෙක්. ඒ නිසා තමා මං එයාට රත්රන් පොරවකුයි රිදී පොරවකුයි දුන්නේ. ඒත් ඔයා රත්රන් වලට තියෙන තණ්හාවෙන් මටම බොරු කළා. මං ඔයාට සමාව දෙන්නේ නැහැ. ඔයාට සුනිල් ළඟින්වත් ඉන්න බෑ. එයා හැමෝටම උදව් කරන්න ඉපදුන කෙනෙක්. ඔයා නරක කෙනෙක්. දැන්ම මෙතනින් යන්න. නැත්නම් මං ඔයාට ලොකු දඬුවමක් දෙනවා. ඉතින් මේ විදිහට ජලදේවතාවිය තරහෙන් කිව්වම රත්නේ බයින් එතනින් ගියා. රත්නේ ගම ඇතුළට ඇවිත් ගමේ හැමෝටම මේ ගැන කිව්වා. සුනිල්ගේ හොඳ ගතිගුණ වලට එයාට හොඳ දේවල්ම සිද්ධ වුණා. ඒත් රත්නේගේ නරක ගතිගුණ වලට එයාට තියෙන දේත් නැති වුණා. හොඳ අයට හොඳ දේවල් සිද්ධ වෙනවා වගේම නරක අයට නරක දේවල් සිද්ධ වෙනවා.